මම අද නම් ඔයගලන්ට කියනවා මේ මුලින් පේන රූප රාමු වල සහ ඉන් එහාට පේන රූප රාමු වල මොකක් හරි වෙනසක් පේනවද කියලා බලන්න කියලා. හරි. මම දැන් කතාව මෙහෙම පටන් ගන්නම්. බොහෝම කාලයකට ඉස්සර අපි ගියා ඕස්ට්‍රේලියාවේ කැන්බරාවල ඉන්න අපේ යාළුවෙකුගේ ගෙදර. ඉතින් අපි ඒ ගෙදර නැවතිලා හිටියා. ඒගොල්ලෝ උයලා දෙනවා හැම පහසුකමක්ම අපිට දුන්නා. ඉතාමත්ම පොහොසත් ගෙයක්. එයා ඇත්තටම ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. ඉතින් අපිට කාලා බීලා නිකන් ඉන්න බෑ. අපි ගිහිලා ඒගොල්ලන්ට උදව් වෙනවා. මම දැන් ඉතින් ඔන්න මහාවට ටැප් එක අරගෙන ලොකුවට ටැප් එක අරගෙන මම දැන් භාජන හොදන්න පටන් ගත්තා. එතකොට මේ යාළුවා මම ළඟට ඇවිල්ලා බොහොම hina වෙලා මට කිව්වා ඔහොම ටැප් අරින්නේ ලංකාවේ අපිට මෙහෙදි නම් ඔහොම ටැප් අරින්න බෑ. මොකද හේතුව මෙහි වතුර බොහොම සිම්පයි කියලා. මං හිතන්නේ මේ වගේ පණිවිඩයක් අපිට එහෙම හරි ලැබීම ගැන පුදුම සතුටක් මට අදටත් තියෙන්නේ. මේ රූපරාමු එහෙදි ගත් එකක් නන් නෙමෙයි. නමුත් මේක මට අර පණිවිඩ ඉෆෙක්ටිව් විදිහකට දෙන්න ඕන විදිහටයි මම මේක මේ විදිහට කරේ. එයා ලංකාවටත් ඇවිල්ලා තියෙනවා කීප වාරයක්ම. නමුත් එයා මට දීපු පණිවිඩේ මං හිතන්නේ මට ඕගොල්ලන්ට දෙන්න ඕනි කියලා හිතුණා. අපි මීට පස්සේ වතුර කරාමයක් අරිනකොට ඒකේ එන ජල ධාරිතාවය ගැන අපි පොඩ්ඩක් හිතුවොත් මං හිතන්නේ අපිට ස්වභාව ධර්මයට ඊ타ත්ම කෘතගුණව සලකන්න අවස්ථාවක් කියලා ඒක සලකන්න පුළුවන්.